මම මේ ඔයගොල්ලන්ට අද පෙන්වන්න යන්නේ ෆයර් ෆයිටින් පයිප්ලයින් එකක්. එහෙම නැත්නම් පයිප්ලයින් සිස්ටම් එකක්. මේ කඩේක නැත්නම් සුපර් මාකට් එක බිල්ඩින් එක අපි කොහොමද ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ කියලා බලන්න. ඒතර මෙතන මේ ඔයගොල්ලන්ට මේ විදිහට පේනවා. මෙතන මේ විදිහට මේ හෝස් එක තියෙනවා. ඉතින් මේ හෝස් එක කෙරවලත් එක්ක මෙතන මේ විදිහට වයර් රෝලක් මේ විදිහට තියෙන මේකට ඔයගොල්ලෝ පෙන්නන මේක අරගෙන අපිට පුළුවන් හදිස්සියක් වෙච්ච වෙලාවට මෙතනින් මේක පාවිච්චි කරලා මේ විදිහට වතුර ප්‍රෙස් කරන්න. කියන වතුර විදින්න ඒ ෆයර් ලොන්ච් එක. ඉතින් මේක මේ විදිහට හෝස් රීල් එක හයි කරලා දිනවා. ඒක මෙතන සිලින්ඩර් එකක් තියෙනවා. ඒක සිලින්ඩරේ නම් කොහොමත් අපි පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ සිස්ටම් එකක් හරි වැදගත් වෙනවා මේ සුපර් මාකට් එකකට, කඩේකට, රෙදි කඩේකට වගේ. ඉතින් අපි ලංකාවෙත් ගොඩාක් දැන් සිස්ටම් ඉන්ස්ටෝල් කරනවා. ඒ වුණාට තාමත් ගිනි ගත්තාම ඒක නිමා ගන්න විදිහක් නැහැ. එතකොට මේකේ ඉස්සෙල්ලාම මේ බිල්ඩින් එකේ මේක තමයි හදන නෙට්වර්ක් සිස්ටම් එක. කියන වයරින්වත් එහෙම නැතුව ප්ලම්බර් ඒවා මුකුත් නෙමෙයි. මේ ෆයර් ෆයිටින් සිස්ටම් එක තමයි මේගොල්ලෝ ඉස්සෙල්ලාම ගහන්නේ. මේ බිල්ඩින් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ ඩ්‍රේනේජ් ලයින් එක ගහුවට පස්සේ ඊළඟට මෙතන මේගොල්ලෝ ඉන්ස්ටෝල් කරන්නේ මේ ෆයර් ෆයිටින් පයිප් ලයින් එක. ඒ කියන්නේ මේක ගොඩක් වැදගත්. ඒ වගේම මේ සීලින් ගහන්න කලින් මේ බිල්ඩින් එකේ කපරාලුව ප්ලාස්ටරේ මොකුත් ගහන්න කලින් ඒගොල්ලෝ ඒ වගේම මේ බිල්ඩින් එකේ ඩිසයින් කරන්න කලින් මොකුත් ඇතුලේ ෆර්නිචර් මේගොල්ලෝ මේ පයිප්ලයින් එක ඉන්ස්ටෝල් කරනවා. ඉතින් ඒකේ වැදගත්කම තමයි යම් කිසි දවසක යම් කිසි වෙලාවක ෆයර් සිස්ටම් එකක් ගින්නක් ඇති වෙන්න කලින් මේගොල්ලෝ එක ඩිසයින් කරනවා. ඊට පස්සේ මේ පයිප්ලයින් දාලා මේ විදිහට මේ ඩිටෙක්ටර් දාලා තියෙනවා. ඊට පස්සේ මේ වතුර ලයින් එක තමයි මේ විදිහට මේ පයිප් වලින් මේ විදිහට මේ උඩට හරවලා තියෙන්නේ. මේක ඉතින් මම මේක ඇක්ටිව් කරලා පෙන්නන්න වෙලාවක කොහොමද කියලා වතුර ලයින් එක එන. එතකොට මේ විදිහට මේ හැම ඒරියා එකක්ම කවර් කරන විදිහට මේකේ මේ ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එක එහෙම නැත්නම් වතුර සිස්ටම් එක මේක හයි කරලා තියෙනවා. ඔයාලට පේන නැති මේ සුපර් මාකට් එක හදන්න තමයි යන්නේ. මේ උඩ කොට ඔයගලන්ට පේන මේ සීලි මේ හැම ඒරියා එකක් කවර් වෙන විදිහට තමයි මේක ලයින් එක ගහලා තියෙන්නේ. මේ හැම කොටසක්ම කවර් වෙනවා. මේ කොලම් අතරින් මේ කණු අතරින් දොරවල් අතරින් හැම මේ එක නොසල් එකක් අතරම මීටර් රවුමට ස්ක්වයර් මීටර් 3ක් කවර් වෙන විදිහට ලයින් එක මේගොල්ලෝ මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම මෙහෙම මේ ෆයර් ලයින් එක තමයි මේගොල්ලෝ ස්ටාර්ට්ම කන්ස්ට්‍රක්ෂන් එක විදිහට කරලා තියෙන ඇතුලේ. ඉතින් මීට පස්සේ දැන් මේ ෆයර් ලයින් එක ගියාට පස්සේ තමයි මේගොල්ලෝ ඩිසයින් කරන්නේ කොහෙද අනිත් දේවල් තියන්නේ, කොහොමද අනිත් ඒවා ඒගොල්ලන්ගේ හදන්නේ කියලා. ඉතින් ඒක හරි වැදගත්. කියන්නේ ගින්නක් ඇති වුණොත් ඒක වළක්වා ගන්න. ඉතින් මේ වගේ සිස්ටම් එක ඉස්සෙල්ලාම හදලා තියෙන ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ බලන්න මේ බිල්ඩින් එකේ ඉස්සෙල්ලාම මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ ෆයර් ෆයිටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් අපි අපේ බිල්ඩින් හැදුවට පස්සේ අපි ෂොප් එකක් එහෙම නැත්නම් අපි දෙයක් කරනකොට ඒකට අවසානටම තැන දෙන්න තමයි ෆයර් ෆයිටින් සිස්ටම් එක කියන්නේ. සිලින්ඩරයක් ගෙනල්ලා පැත්තකින් තියනවා යන්තම්. ඒතර මේගොල්ලෝ ඒක ඉස්සල්ලාම කරන්නේ. ඉතින් ඒකතනින් තමයි මෙයාලගේ මේ ගොඩක් කියන්නේ ආරක්ෂාව රැකිලා තියෙන්නේ. මේ වගේ දෙයක් කරලා තිබුණා නම් අපේ රෙදි කඩේකට සුපර් මාකට් එකට ඉස්සෙල්ලාම මේක බිල්ඩින් එක ගත්තට පස්සේ ඉතින් මොනවද කරන්න කියලා ඩිසයින් කරන්න කලින් ෆයර් ෆයිටින් සිස්ටම් එක මේ විදිහට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. හරි වැදගත් නේ. මේකට වෙනම පම්ප් එකක් මෝටරයක් වෙනම හයි කරලා තියෙනවා.
ඊට පස්සේ මේ විදිහට පයිප්ලයින් එක හැම තැනටම යනවා. එතකොට මේගොල්ලෝ මේ පයිප්ලයින් එක ගහලා ඊට පස්සේ මේක ටෙස්ට් කරලා බලලා තමයි මේගොල්ලෝ ඩිසයින් කරන්නේ අපි කොහොමද බිල්ඩින් එක ඉතිරි වැඩ කටයුතු කරන්නේ, කොහොමද ඉතිරි ඒවා කරගෙන යන්නේ කියලා. මේ අස්සක් මුලක් නැහැර හැම තැනටම මේගොල්ලෝ මේ පයිප්ලයින් එක ගහලා තියෙනවා. ඉතින් මේවා ඩිසයින් කරන්නේ කොහොමද? මේ සාමාන්‍ය අපි කඩේකට පොඩි තැනකට සුපර් මාකට් එකට අපි කොහොමද මේ වගේ දෙයක් ඇති කරගන්නේ කියලා මම ඉස්සරහට කොටසින් කොටස වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ කීපයක් දාන්න. ඉතින් දැනට මම මේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට ඊටාම වැදගත් දෙයක් තමයි මේ ගොඩනැගිල්ලක් ඉදි කරාට පස්සේ ඒකේ ක්‍රියාවන්, කියන්නේ වැඩ කටයුතු කරන්න කලින් ෆයර් ෆයිටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන එක. ඉතින් ඊටර ටික අපි බලමු. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා